ප්‍රක්ෂිප්තය. තිරසන ආන්තරික සහිතව මෙන්න මේ වගේ පොළොව මත පිටි ප්‍රක්ෂේපණය කරපු වස්තුවක පතය පෙත මොකක්ද කියලා හෙව්වොත් ඔයාලා අනිවාර්යයෙන්ම කියාවි මේක පරාවලයකයි කියලා. මොකද හේතුව යාන්ත්‍ර විද්‍යාවේ එහෙම නැත්නම් ඇප්ලයිඩ් මැත්ස් වලදී ඔයාලා ඉගෙන ගන්නවා මේක පරාවලයකයි කියන එක. ඒක හරි. නමුත් ඇත්තටම ගත්තොත් මේක පරාවලයක වෙන්නේ නැහැ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක වායු ප්‍රතිරෝධ නිසාද කියලා. නෑ. වායු ප්‍රතිරෝධී රහිතව වුණත් ගුරුත්වය යටතේ ප්‍රක්ෂේපණය කරපු වස්තුවක් ගත්තොත් ඒකේ පෙත තාමත් පරාවලයක වෙන්නේ නැහැ. ඒක ආසන වශයෙන් පරාවලයක් බවට පමණයිපත් වෙන්නේ. අද කතා කරන්නේ මේ ගැන. හරි මේක පරාවලයක් කියලා ඔප්පු කරන්නේ කොහොමද කියන තැනින් මේක පටන් ගමු. මෙන්න මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් ඔප්පු කරගන්නේ. අපිට පුළුවන් තිරස් පැත්තට සමීකරණ ලියන්න. මම මේ සාධාරණ ලක්ෂයක් ගැන කතා කරන්නේ. මේක මේ පැත්තට x විස්ථාපනයක් මේ පැත්තට y විස්ථාපනයක් දක්වනවා කියලා අපි ගමු. මේ පැත්තට ලියනවා නම් අපි දන්නවා x සමානයි v cos θ වතාවක් t කියලා ගන්න පුළුවන් ගතෝ කාලයේ t නම් සිරස් පැත්තට ලියනවා නම් අපිට පුළුවන් y සමානයි v sin θ t ඍණ gt වර්ග බෙදීම දෙකක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ කාලය අයින් කරගන්න. මොකද අපිට කාලයේ අවශ්‍යතාවයක් නැහැ මේකේ. අපි අවකාශයේ මෙයාගේ හැඩය තමයි බලන්න යන්නේ. කාලය අයින් කරන්න පුළුවන් මෙතන යුක්ත කරලා පල්ලයට ආදේශ කරපුවා. මේක පල්ල හැලියලා මේ විදිහට y සමානයි v sin θ t වෙනුවට එනවා අපිට x බෙදීම v cos θ ඍණ g බෙදීම 2 t වර්ගය වෙනුවට එනවා x වර්ගයට v වර්ග cos වර්ග θ කියන එක. මේක චුට්ටක් සරල කරලා අපිට ගන්න පුළුවන් y සමානයි tan θ වතාවක් x ඍණ g බෙදීම 2යි v වර්ග cos වර්ග θ වතාවක් x වර්ගය කියලා. හරි වතාවක් x වර්ගය කියලා. එන්න මේ හැඩය වැදගත් හැඩයක්. මේ තියෙන්නේ පරාවලයේ සමීකරණයේ ස්වරූපය. මේ තියෙන්නේ y සමානයි ax ඍණ bx වර්ග ආකාරයේ සමීකරණයක් තමයි මේ ඇවිල්ලා තියෙන. ඔයාලට ඒක පේනවා ඇති. ඒ නිසායි අපි කියන්නේ මේක පරාවලික හැඩයක් ගන්නවා කියන එක. හරි මේක පරාවලික හැඩයක් ගන්නවා කියලා කියන්නේ ඒ නිසා. හරි. නමුත් මෙතන මේ ගණනය කිරීම අපි තාම සරල උපකල්පනයක් පාවිච්චි කරනවා. ඒ තමයි මෙන්න මේ ජීවලාගය නියතයක් කියන එක අපි පාවිච්චි කරන උපකල්පනය. ඒ කියන්නේ මේ ප්‍රක්ෂිප්තය ඉහළ ගිහිලා එනකොට මේ මුළු කලාපය පුරාවටම එකම g අගයක්. සාමාන්‍ය යාන්ත්‍රික විද්‍යාව ගණනය කිරීමේදී අපි ඔක 10ක් කියලා ගන්නවනේ. ගුරුත්වත්වරණය කියලා අපි කියන්නේ. ඔව්. ඒ උපකල්පනයේ යටතේ තමයි මේ ව්‍යුත්පන්නය සාර්ථක වෙන්නේ. හැබැයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමේ තීරණ ගත්ත ළමයෙක් දන්නවා මේ ජීවලාගේ ඇත්තම නියතයක් වෙන්නේ නැහැ. g වලට වෙනම සමීකරණයක් තියෙනවා. හරි. මොකක්ද මේ සමීකරණය? g සමාන වෙනවා g කැපිටල් M යට r වර්ගයට. ඒ කියන්නේ මේක උපකල්පනයක් යටතේ අපි ව්‍යුත්පන්න කරන්නේ පෘථුවිය සවිදි ඝන ගෝලයක් කියලා උපකල්පනය කරොත් මේක R කැපිටල් R කියලා ගත්තොත් ඊට එළිය ලක්ෂයකට අපිට ලියන්න පුළුවන් මේ විදිහට මෙන්න මේ වගේ ලක්ෂයක ගත්තොත් g සමාන වෙනවා gm යට r වර්ගයට. මේකට අනුව වට පේනවා මේ දුර. ඒ කියන්නේ මේ කේන්ද්‍රයන් තියෙන මේ අරිය දුර පොඩ්ඩක් වෙනස් වුණා. හරි මේක චුට්ට ඉහළට යනවා මේ විදිහට. ඉතා සුළු වශයෙන් වෙනස් වුණත් පොතේ හැටියට තියරි හැටියට g a වලගේ නියතයක් වෙන්න බෑ. ඒක වෙනස් වෙන්න ඕන. ඒ නිසා ඔයා මේ වෙනසත් සලකලා මේක ව්‍යුත්පන්න කරොත් ඔයාට මේ විදිහට ලියන්න බෑ. ඒ මොකද්ද හේතුව? මේ සරලකේ චලිතයේ සමීකරණ ව්‍යුත්පන්න කරලා තියෙන්නේ තොරණේ නියත වෙනවා කියන උපකල්පනය යටතේ. ඔයා මේක දැම්ම කියලා කියන්නේ ඔයා එතනදී මේ උපකල්පනය කරලායි තියෙන්නේ මේ තොරණේ g වලගේ නියතයක් කියන එක. ඒ නිසා ඇත්තටම ගත්තම ඔයාට මේ සමීකරණ පාවිච්චි කරන්න බෑ. ඔයාට විකල්ප ක්‍රමයකට යන්න වෙනවා. ඒ නිසා මේ වෙනසත් සලකලා නිවැරදි ව්‍යුත්පන්න කරොත් අපිට මේක ඉලිප්සයක් කියලා පෙන්වන්න පුළුවන්. පරාවලයක් නෙමෙයි ඉලිප්සයක් කියලා පෙන්වන්න පුළුවන්. මොකද ඒක ඇත්තටම මෙහෙම වෙන්න ඕනේ. මේ අවස්ථාවේ මේ වස්තුවේ පෘථිවි ගුරුත්වයට බැඳිලායි තියෙන්නේ. මෙයාගේ වියෝග ප්‍රවේගය ඉක්මවලන් තියෙන එයා බැඳිලා නැහැ. නමුත් එහෙම නොවන අවස්ථාවක බැඳිලා තියෙනකොට මේක ක්‍රෝස් පාත් එක තමයි යන්නේ. මේක ආපෝසරයක් මේ විදිහට එනවා. ඒ නිසා දැන් පරාවලයක් කියන අපි දන්නා ඕපන් වෙච්ච හැඩයක්. ඒකේ ආපෝසරයක් අපි දන්නවා ඉලිප්සයක් කියලා කියන්නේ මේ වගේ එකක්. වෘතය කියලා කියන්නේ ක්ලෝස් එකක්. ඒ පරාවලය කියලා කියන්නේ මේ වගේ එකක්. ඒක ඕපන් නැවත ආයේ මෙහින් කනෙක්ට් වෙන්නේ නැහැ. මෙයා මේකට බැඳිලා තියෙන ඉඳ බවුන්ඩ් වෙලා තියෙන ඉඳ පෘථිවි ගුරුත්ව ක්ෂේත්‍රයට තාම ඒක ක්ලෝස් පාත් එකක් වෙන්න ඕනේ ඇත්තටම. ඒ නිසා අපිට ඒ තරකය ගේන්න පුළුවන්. තව එක විශේෂ අවස්ථාවක් තියෙනවා. මේ විදිහට ප්‍රක්ෂේපණය කරපු එකක පතය ඉලිප්සයක් කියලා දැන් අපි තරකය ගෙනාවා. නමුත් ඉලිප්සයක් නොවන තව විශේෂ හැඩයක් තියෙන්න පුළුවන්. ඒ තමයි සරල රේඛාව. සරල රේඛාවක් වෙන්නත් පුළුවන්.